සමාජ මාධ්‍යවල ෆොලෝවර්ස්ලා 10000ක් ලබා ගන්න එකද ඇත්තකම සාර්ථකත්වයේ රහස? නැත්නම් ඒක හුදෙක් මුලාවක් විතරද? අද අපි මේ ගැඹුරු විමර්ශනෙන් හොයලා බලන්නේ අන්න ඒ ගැනයි. ඔව්. ඒ කියන්නේ හුදු අංක ගණන් කරනවට වඩා සමාජ මාධ්‍ය තුල සක්‍රීය සහභාගීත්වය අපිට වැදගත් වෙන්නේ ඇයි කියන කාරණේ ගැන තමයි අපි අර්ථවත් සමාජ අන්තර්ක්‍රියා කියන මූලාශ්‍රය පදනම් කරගෙන අද කතා කරන්නේ. ඇත්තටම මේක ගොඩක් අයට මගහැරෙන ප්‍රධානම තැනක් නේද? මොකද Facebook කියන්නේ දැන් නිකම්ම ෆලෝවර්ස්ලා ගාන නැත්තම් ලයික්ස් ගාන පෙන්නන තැනක් නෙවෙයි. හරියටම හරි. ඒක දැන් අලුත් දේවල් හොයාගන්න උදව් කරන කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන එන්ජින් එකක් බවට පත් වෙලා ඉවරයි. පුද්දකින්න ඔය කියන කෘත්‍රිම බුද්ධි එන්ජින් මෙන් ඇත්තටම සාමාන්‍ය කෙනෙකුට මොකක්ද වෙන්නේ? ඒක වැඩ කරන්නේ කොහොමද? ඉස්සර වගේ නෙවෙයි දැන් ඇල්ගොරිතමේ බලන්නේ ගිණුමක කොච්චර සෙනඟක් ඉන්නවද කියන එක නෙවෙයි. අපි කරන පෝස්ට් එකක් කරහා මිනිස්සු කොච්චර දුරට අර්ථවත් විදිහට කතා බහ කරන්න පටන් ගන්නවද කියන එකයි. ඒ කියන්නේ කමෙන්ට්ස් වැටෙන විදියද? ඕ යම් පෝස්ට් එකකට දිගින් දිගටම කමෙන්ට් වැටෙනවා නම් ඇල්ගොරිත්මේ තේරුම් ගන්නවා මෙතන ඇත්තම මිනිසුන් අතර සම්බන්ධයක් හැදෙනවා කියලා. ඒකටයි අර්ථවත් සමාජ අන්තර්ක්‍රියා කියලා කියන්නේ. ඒක හරියට ඩිජිටල් ලෝකයේ ජීවමාන ස්පන්දනය ලකේ. මාර උපමාව. අර අක්‍රියව නිකම්ම බලන් ඉන්න අයට මොකද වෙන්නේ එතකොට? අන්න එතනයි ප්‍රශ්නය. කෙනෙක් එහෙම අක්‍රියව ඉන්නවා නම් ඇල්ගොරිත්මයට ඒකේ නම පේන්නේ නිකම්ම මැෂින් එකක් ඇතුලේ ඉන්න හොල්මනක් විදිහටයි. හැබැයි මේ වෙලාවේ සමහරුන්ට හිතෙන්න පුළුවන් මට සමාජ මාධ්‍යවල ওই වගේ අදහස් හුවමාරු කර ඉන්න තරම් කාලයක් නැහැ මම හරි කාර්යබහුලයි කියලා. අනිවාර්යයෙන්ම ඒක තමයි ගොඩක් අය දෙන නිදහසට කරුණ. හැබැයි ඉතින් අපි යථාර්ථය තේරුම් ගන්න ඕනේ. කොච්චර රාජකාරී තිබුණත් හැමෝටම තියෙන පැය 24යි. කාටවත් පැය 25ක් ලැබෙන්නේ නැහනේ. ඒකනම් සහතික ඇත්ත. ගොඩක් අය තමන්ගේ ව්‍යාපාරයට පෝස්ට් එකක් හදන්න පැය ගණන් මහන්සි වෙනවා. හැබැයි ඒකට ලැබෙන කමෙන්ට් එකකට උත්තර දෙන්න විනාඩි 5ක් වෙන් කරන්නේ නැහැ. තමන්ගේ අරමුණ ප්‍රතිලාභ ලබන එක නම් නිකම්ම බලාගෙන ඉන්නව වෙනුවට කාලය කළමනාකරණය කරගන්නම වෙනවා. ඒක තවනම් 100%ක් ඇත. ඉතින් මේ ඇල්ගොරිතමය හරියටම තේරුම් ගන්න ජය ගන්න නම් කරන්න ඕනේ මොකද්ද? අන්න ඒ ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. ඔව් මේක ගොඩක් වැදගත්. ඒ නිසා සංවාදයක් ආරම්භ කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම 5ක් සහ විශේෂ දෙකට එකේ නීතිය ගැන දැනගන්න මේ විමර්ශනයේ අවසන් වෙනකම්ම අපිත් එක්ක රැඳී ඉන්න කියලා මතක් කරනවා. හොඳයි අපි බලමු කොහොමද මේ සාර්ථක අන්තර්ක්‍රියාව ආරම්භ කරන්නේ කියලා. මූලාශ්‍රය පැහැදිලිව පෙන්වා දෙනවා කතාබහක් පටන් ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 5ක්. පළවෙනි එක තමයි තමන්ගේ ප්‍රේක්ෂකයන්ගෙන් උපදෙස් ඉල්ලන එක. ඒ කියන්නේ මම අලුත් කැමරාවක් ගත්තා කියලා නිකම්ම දානව වෙනුවට මම මේ කැමරා වර්ග දෙකෙන් එකක් ගන්න හිතන් ඉන්නේ මොකක්ද හොඳ කියලා අහන එක නේද? හරියටම හරි. එතකොට අනිත් අයට විශේෂඥයෝ වෙන්න ඉඩ ලැබෙනවා. මිනිස්සු තමන්ගේ දැනුම බෙදා ගන්න හරිව කැමතිනේ. දෙවෙනි ක්‍රමය තමයි විකල්ප දෙකක් දීලා එකක් තෝරන්න කියන එක. මේකද නැත්නම් අරකද කියලා අහන එක. ඔව් මේකෙන් හරි ඉක්මනින් ප්‍රතිචාරය එනවා. මොකද මිනිස්සුන්ට ලොකු ඡේද ලියනවට වඩා මේකද අරකද කියලා කෙටියෙන් උත්තර දෙන්න හරි ලේසි. ඒක හරිම ප්‍රායෝගිකයි. හැබැයි තුන්වෙනි ක්‍රමයේ විදිහට තියෙන අර වෙනස් මතයක් ඉදිරිපත් කරන එක ටිකක් අවදානම් නැද්ද? ඒක නිකම්ම රණ්ඩුවක් වෙන්න පුළුවන් නේද? ඔතන තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. වෙනස් මතයක් ඉදිරිපත් කරන එකේ අරමුණ රණ්ඩු වෙන්න එක නෙවෙයි. උදාහරණයක් විදිහක දිගු රැස්වීම කියන්නේ කාලය නාස්ති කිරීමක් කියලා දැම්මොත් එතන ඇති වෙන්නේ ගෞරවනීය සංවාදයක්. ඇල්ගොරිතම ඒකට හරි කැමැති. පැහැදිලි. හතරවෙනි එක තමයි තිරයේ පිටුපස සිදුවන දේවල් පෙන්වීම. අද කාලේ හැමෝම සමාජ මාධ්‍යවල දාන්නේ ලස්සනට හදපු දේවල්නේ. ඔව්. හැබැයි තමන්ගේ අවුල් වෙලා තියෙන වැග කරන මේසය වගේ සැබෑ අවස්ථා පෙන්වනකොට මිනිස්සුන්ට ඒක ගොඩක් සමීප වෙනවා වගේම ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා. පස්වෙනි ක්‍රමය තමයි ස්තුති කිරීම සහ අදාළ අයව ටැග් කිරීම. තමන්ගේ ගමනට උදව් කරපු අයට ස්තුති කරලා ටැග් කරාම ඒ අයගේ ප්‍රේක්ෂකීන්ටත් අපේ පෝස්ට් එක පේන්න ගන්නවා. අනිවාර්යයෙන්ම ඒකෙන් හොඳ බැඳීමක් නිර්මාණය වෙනවා. හැබැයි ඔය ක්‍රම පහම පාවිච්චි කළත් වැඩක් නෑ අර අපි ඊළඟට කතා කරන නීතිය පාවිච්චි කරන්නේ නැත්තම්. මෙන්න මෙතනදී තමයි රහස තියෙන්නේ. මේ හැම දෙයකදම පාවිච්චි කරන්න ඕනේ දෙකට එකේ නීතිය කියලා මූලාශ්‍රය සඳහන් වෙනවා. ඔව් ගොඩක් අය කරන්නේ කවුරු හරි කමෙන්ට් එකක් දැම්මම නිකම්ම ස්තුතියි කියලා දාන එක විතරයි. එතන මේ කතාව ඉවරයිනේ. හැබැයි දෙකට එකේ නීතියෙන් කියන්නේ ලැබෙන සෑම කමෙන්ට් එකකටම පිළිතුරක් දෙනවා වගේම
ඒකට අදාළව ආපහු ප්‍රශ්නයක් අහන්න කියන එකයි. හරියටම හරි. උදාහරණයක් විදිහට ස්තුතියි මේ ගැන අත්දැකීම කොහොමද කියලා ඇහුවොත් අර කමෙන්ට් එක දාපු කෙනා ආයෙත් උත්තර දෙනවා. ඒකෙන් නිකම්ම කමෙන්ට් එක දීර්ඝ සංවාදයක් බවට පත් වෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකතු කළාම අපි ආරම්භයේදී අහපු ප්‍රශ්නෙට නියම පිළිතුරක් ලැබෙනවා. සැබෑ සාර්ථකත්වය කියන්නේ අර දසදහය සීමාවට ළඟා වෙන එක නෙවෙයි. හුදු ප්‍රේක්ෂකයෙකුගේ භූමිකාවෙන් මිදිලා සමාජ මාධ්‍ය තුල සක්‍රිය සහභාගීකරුවෙකු බවට පත්වෙන එකයි. හරියටම හරි. අපි දෙන කාලය සහ අවධානය තමයි අපිට අපව ප්‍රතිලාභ විදියට ලැබෙන්නේ. මේ විමර්ශනය අවසන් කරන්න කලින් Tamanට තනියම හිතන්න පුළුවන් අපූර්ව අදහසක් මම ඉතුරු කරලා යන්නම්. මේ මූලාශ්‍රයේ තියෙන දින 7ක සැලැස්මේ එක තැනක කියනවා Tamanගේ ශක්තිය සහ කාලය විනාශ කරන ගිණුම් 10ක් හොයාගෙන අදම අන්ෆලෝ කරන්න කියලා. ඒක නම් හරිම ප්‍රබල අදහසක්. මොකද උසස් තත්ත්වයේ සහභාගීත්වයක් පවත්වාගෙන යන්න නම් අපේ මනසට එන දේවල් එහෙම නැත්නම් අපේ ෆීඩ් එකත් අනිවාර්යයෙන්ම උසස් මට්ටමක තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අද අපිත් එක්ක මේ ගැඹුරු විමර්ශනයේට එක්කුණෝ සැමට ස්තුතිවන්ත වෙනවා. කරුණාකරලා අදහස් කමෙන්ට් සෙක්ෂන් එක දක්වන්න අපි පළ කරන සියලුම අදහස් කියවලා හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙනවා. ඔව් අනිවාර්යයෙන්ම අපි කමෙන්ට්ස් බලනවා. අමත් මේ වගේම අලුත් දැනුම සොයාගෙන කිංස් ඇකඩමි වෙතින් ගෙනෙන මීළඟ විමර්ශනයෙන් අපි නැවත හමු වෙමු.